අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. අපිට නැති දෙයක් අනෙකට තියෙනකොට ඒකට හූල්ලන්න පුරුදු වෙන්න එපා. කෝල් එකක් එනවලු මචං කෑල්ලක් හම්බුණා වරෙන්. බලන්න. මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. මේ තරුණයන්ට එහෙම කෝල් කීයක් එනවා දවස් වෙනකොට. මොකක් හරි මත්ද්‍රව්‍යයක් නේ. තරුණයෝ දැනටත් පොදි ගහිලා රොද බැඳලා ඉන්නවා ලබන අවුරුද්දේ ධර්මශාලා විවෘතයට සිල් සමාදන් වෙන්න. සමහරට තරුණයන්ගෙන් ඇහුවොත් අදටත් දන්නේ අට සිල් දස් සිල් කියලා කියන කණ එකක්ද බොන එකක්ද කියලා. දැන් ඉඳන් ලෑස්තිය මොකේටද? කත්නෝරුවේ හාමුදුරුවන්ගේ පන්සලේ සිල් ගන්න යන්න. වෛද්‍යවරයා මොනතරම් දක්ෂ වුණත් වාහනේ කැඩුනොත් යන්න ඕන අරනේ. මජං ගාගෙන ඉන්න බාස් කෙනෙක් ගාවට. ඇඟ කපන්න පුළුවන් වුණාට වාහන ගලවන්න බෑනේ. මද්ද්‍රව්‍ය වලට බැවෙච්ච තරුණයෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ බෙල්ල කපා ගන්න ගිහිල්ලා නැවතිලා තියෙනවා හාමුදුරුවෝ හින්දා. සමහර තැන්වල පහන තියෙන තැන මගේ ෆොටෝ එකක් ගාගෙන ඉන්නවා. මේ බුදු බවත් වෙන්න ඕන කියලා පතන්නේ. ඇයි ලහිරු කියපුවාම ලහිරු මුදලිගේ කියපුවාමනේ. බොහොම මේ ශාස්ත්‍රීය විදිහට මේ කටයුතු කරගෙන යන බොහොම වැදගත් විදිහට කවුද නොදන්නේ. නමුත් අපි අර බජාර් භාෂාවෙන් කියමුද මේක? ලෝකෙට පොරක් වුණාට අපේ අම්මා තාත්තා කොහොමද අපි පොඩි කාලේ හදාගත්තේ? එයාලට අපි පොඩි පුතා තාත්තා අර තරුණයා මම දැක්කා. පොඩි එක අතට අරගෙන දෝතට අරන් නහයට කට තියලා හොටු ටික සූරනවා. මම කල්පනා කරා අපේ අම්මා කොච්චර හොම්මට කරලා ඇද්ද? සමාජ මාධ්‍ය ඇතුලේ එක්ක හොඳ එක්ක නරකනේ. සමහර විට අවස්ථාව තියෙනවා කෙනෙකුට වැරදුනහම කතා කරලා පුද්ගලිකව කියන්න. අයියේ ඕක කරන්න එපා, මල්ලි කරන්න එපා, පොඩි හාමුදුරුවනේ කරන්න එපා. ඕක මෙහෙම කරමු කියලා කියන්න පුළුවන්කම තියෙන කොටත් මොකද්ද උත්සාහය? සෝෂල් මීඩියා එකේ ලියන එක. සෝෂල් මීඩියා එකේ ලියන එක. මොකද්ද සිතුවිල්ල සහ මොකද්ද අරමුණ සහ මොකද්ද පිට වෙන්නේ? වෛරය, ඊර්ෂ්‍යාව, ඇරියස් එක. ඔබ වහන්සේගේ ගිහි කාලේ සම්පූර්ණ නම? සංක ප්‍රියමන්ත රත්නායක. පැවිදි ජීවිතේ 2007 තමයි පැවිදි වෙන්නේ. කත්නෝරුවේ සිරිධම්ම හිමි. උපන් ගම? ගල්ගමුවේ ඉඳන් කිලෝමීටර 45ක් විතර යනකොට කත්නෝරුව තියෙනවා. කත්නෝරුවේ ගම. පාසල් ගියේ? ගෙදර ඉඳන් මීටර 250කට 300කට විතර එහා පැත්තෙන් තියෙනවා ගමේ ඉස්කෝලේ. කුඩා කත්නෝරුව සිද්ධාර්ථ විද්‍යාලය. පවුලේ විස්තර? මමයි අපේ අයියා හිටියා. අයියා නැති වුණා. ලෝකයක් දන්නවා. අම්මයි තාත්තයි අපි 4 දෙනා හිටියේ. දැන් ඉන්නේ මායි අම්මයි තාත්තයි විතරයි. ජීවිතේ මොනවද ජයග්‍රහණ? මොනවද ඔබ වහන්සේට අනුව? ලොකු ජයග්‍රහණයක් තමයි ලැබපු භික්ෂුවක් හැටියට ජයග්‍රහණ පකන්නේ ආධ්‍යාත්මික වශයෙන් පැවිදි වීම. ජයග්‍රහණයක් වගේම ලැබපු ලොකු වාග්යක්. ඔබ වහන්සේගේ ගුරු හමුදුරුවෝ පැවිදි කරේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක පූජ්‍ය ගලපිටිය ආගම විමල ධම්මනායක හාමුදුරුවෝ. පොඩි කාලේ ඉඳන් අදටත් මාව නඩත්තු කරන්නේ ගලපිටිය ආගම වජිරවංශ මගේ ලොකු හාමුදුරුවෝ. වර්තමානයේ ඔබ වහන්සේගේ විහාරස්ථානය? නිකවරටිය ටවුන් එක දන්නවනේ නේ. ඔතනින් අනුරාධපුර පාරේ පාදිනී හන්දිය පහු කරලා යනකොට කිලෝමීටර් 13ක් යනකොට තියෙනවා නුගවැල හන්දිය කියලා. CBC හන්දිය කියලාත් කියනවා. යුද හමුදා කඳවුරකට හැරෙන්න තියෙන්නේ. එතනින් වමට හැරිලා යනකොට කිලෝමීටර් 8ක් යනකොට තියෙනවා ඓතිහාසික ගණේවැව පුරාණ විහාරය. ඔබ වහන්සේ උපසම්පදා වුණේ 2018 අවුරුද්දේ අම්පාරේ ගල්ඔය උදකුක්කේප සීමා මාලකයේදී තිබ්බේ. බොහොම ගෞරවපූර්වකව පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ. බොහොම ස්තුතියි ඔබ වහන්සේට අපේ ඇරයුම පිළිගත්තට මේ වැඩසටහනට සහභාගී වෙන්න.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සමාජගත කරපු බෞද්ධ දර්ශනයේ තියෙන එක වදනක් තමයි අද ලංකාවේ තරුණයන් අතර සහ සමාජයේ බොහොම වේගයෙන් ප්‍රචලිත වුණා. හිතන දේ වෙන දේ හිතා ගන්න බෑ. ඔබ වහන්සේගේ ජීවිතේට කොහොමද මේක ගලපන්න පුළුවන්? කවදාවත් හිතුවේ නෑනේ කත්නූරුවේ ඉන්නකොට මේ වගේ සමාජ ගෞරවයට පාත්‍ර වෙන කෙනෙක් වෙයි කියලා. කවදාවත් හිතුවේ නෑනේ කරපටිය බඳිනකොට මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා. මේ වගේ තැනකට කියන්නේ අර භික්ෂුවක් විදිහට භික්ෂුවගෙන් කරන්න ඕන කාර්ය මට කරන්න හම්බෙයි කියලා එහෙම අදහසක් තිබ්බේ නැහැ. අඩුවන් තරමේ උසස් පෙළ ලියනකොටවත් අදහසක් තිබ්බේ නැහැ. එකලන් ඔය අර දඩබ්බර අවදීනනේ ඒ කාලේ. නමුත් ඇත්තටම අර හිතාගන්න බැරි විදිහට සමහර හැරවුම් තියෙනවා ජීවිතේ. මුළු ජීවිතයක් වෙනස් කරනවා. ඒ ජීවිතයක් වෙනස් වීමක් එක්ක සමාජයක් වෙනස් වෙනවානේ. සමාජය වෙනස් වීමක් එක්ක රටක් පවා වෙනස් වෙන්න පුළුවන්. ඒ හැරවුම ගැන මම පොඩ්ඩක් කියන්නද? දැන් ඔය අසංකයියා දන්නවනේ ජාතික රූපවාහිනී. එතකොට මගේ අයියා ඔහුට බෙහෙවින් විශ්වාස කරනුනේ වහන්සේ මට සම්බන්ධ කරලා දුන්නා. අපේ අයියාගේ යාළුවා අපේ නැති වෙච්ච. ඉතින් මේ බොහොම හම්බෙන් දවසක් පන්සලට ආව. මගේ පන්සල බොහොම පරණ තැන. කොච්චර පරණද කියනවනම් ලංකාවේ තියෙන්නේ ආසනගර විහාර 5යි. ආසනගර විහාර කියන්නේ අර බුදු පිළිම සංස්කෘතිය ලංකාවට එන්න කලින් මිනිස්සු වැඳුම් පිදුම් කරා බුදුහාමුදුරුව වැඩ හිටපු ආසනයට කියලා හිතාගෙන. එතකොට පරණකම හිතා ගන්නකො. ඒක ගැන නිවුස් එකක් හදන්න පන්සලට ආවට පස්සේ ඒකේ වොයිස් කට් එක දුන්නේ මම. අසංකය්‍යම් මගේ කටහඬ අහලා කිව්වා මට ඔය කටින් බණක් කියවන්න ඕන කියලා. ඔතන තමයි හැරවුම. එතකොට ඊට පස්සේ රූපවාහිනියේ ධර්මදේශනාවකට වැඩියට පස්සේ මේ අවුරුද්දේ අප්‍රේල් 9 මහා කාලයක් නෙමෙයි. ඒ ධර්මදේශනා විකාශ මම බණ කියන්න පටන් ගත්තේ 2014 අවුරුද්දේ. දැන් අවුරුදු 11කට කලින්. නමුත් එහෙම බණ කියනකොට හිතුන්නේ මාව මම නෙමෙයි. මේ තථාගත දහම මට මෙච්චර හරියකට බෙදන්න පුළුවන් වෙයි කියලා. එතන තමයි හැරෙමු. එතනින් පස්සේ තමයි මම හිතන්නේ මේ සෝෂල් මීඩියා වලින් තරුණ තරුණියෝ කාවද්ද ගත්ත තරමේ තියෙන දිග පළල හැටියට තමයි ඒ කට්ටිය විසින්ම මේක උස්සගෙන යන්නේ. ඒකේ වැරද්දක් නෑ. මොකක්ද උස්සගෙන යන්නේ? ඒ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි මේ නඩත්තු කරන්නේ. ධර්මය. දැන් භික්ෂුව කියලා කියන්නේ දැන් මෙතන ශාසනයේ නියෝජනය වෙන්නේ නේ. එතකොට මොකක්ද උස්සගෙන යන්නේ සමාජයේ විසින් මේ? ශාසනය. සමාජයේ විසින් මොකක්ද නඩත්තු කරන්නේ? ධර්මය. භික්ෂු නඩත්තු වෙනවා කියලා කියන්නේ සමාජ හිතකාමී විදිහට ශාසනය රැකෙනවා කියන එක. කොයිතරම් වටිනවද? කොච්චර වටිනවද? තරුණයෝ ධර්මයේ වැළඳ ගන්නවා කියන එකෙන් තවත් ශාසනය රැකෙනවා. එතකොට අවුරුදු 5000ක් නෙමෙයි කෝටියක් විතර මේ සම්බුද්ධ ශාසනය මේ විදිහටම ආරක්ෂා වෙලා තියෙයි. දැන් අර අය ඇහුවනේ මේ රටක් වැළඳ ගත්ත තථාගත වචනයනේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. වචනාර්ථේ නැතුව වචනාර්ථේ කිව්වනම් සමහර විට ඔකොච්චර ආකර්ශනීය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ ප්‍රාතිහාර ක්‍රම තියෙනවානේ. ඒ අතර විශිෂ්ට ප්‍රාතිහාර ක්‍රමයක් තමයි ඔය දේශනා ප්‍රාතිහාරය කියන්නේ. ඒක හරි විශ්මිතයි. දේශනා ප්‍රාතිහාරයේදී පුළුවන් තථාගතයන් වහන්සේ බණ කියනකොට කොහොම තියෙන්නේ නැද්ද? ඒ උන්වහන්සේගේ අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරලා ඒ ලබාගත් අවබෝධය තුලින් සිද්ධ කළ දේශනාවන් වලදී අපි සංසාරේ කවදා හරි පින් කරන්න ඕන බුදු කෙනෙක් ඉස්සරහ බණ ටිකක් අහන්න. කෙසේ හෝ වේවා ඒ දේශනා ප්‍රතිහාරය කියන එක හරි වැදගත්.
දේශනා විලාසය කියන එක හරි වැදගත්. එතනදී මම දේශනා කරන්නේ මේ කවදාවත් මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ. ඇත්තනේ. කවදාවත් අයියා හිතුවද මේ හාමුදුරු මෙතෙන්ට ගෙනල්ලා මෙහෙම වැඩසටහනක් කරන්න වෙයි කියලා. විතරක් නෙමෙයි ඉතින් මට මගේ ජීවිතය ගැන මෙහෙම හිතලා නැහැනේ මං කිසිම අවස්ථාවක. එතකොට ගොඩක් තරුණ මහත්තුරු කට්ටිය කල්පනා කරනවා. ඒ කට්ටියගේ ජීවිතේ වෙන්නෙම හිතන දේ නෙමෙයි. ඒක කොච්චර කාවැදුනද කියනවා නම් මම දැක්ක තරුණයෝ මේ ටැටූ විදිහට ඒවා ඩිසයින් කරගෙන තියෙනවා. එතකොට වාහනවල ගොඩක් මිනිස්සු මේක ගහගෙන තියෙනවා. කොරියාවේ රැකියා කරන තරුණ පිරිසක් කතා කරලා ෆොටෝ එකක් කරන වැඩ කරන මැෂින් එකේ ගහලා. මං ගාව අයියෝ කොයි මැෂින් එකේ ගහුවේ? නෑ හාමුදුරුවනේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ කිව්ව ඊළඟ මොහොතේ. මොකක්ද වෙන්නේ කියලා කොහොමද හිතාගන්නේ? ඇයි ඒක තප්පරෙන් තප්පරේ මේක වෙනස් වෙනවනේ නේ. වෙනස් වෙන්නේ නැද්ද? කියමු බලන්න මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? මිනිස්සු වෙනස් වෙන්නේ නැද්ද? හිතන පතන විදිහ වෙනස් වෙන්නේ නැද්ද? අම්මා තාත්තා වෙනස් වෙනවනේ. දරුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවනේ. ස්වාමියා වෙනස් වෙනවා. යාළුවෝ වෙනස් වෙනවා. පොඩි ප්‍රශ්නයක් අහන්න දයියගෙන්. ඔය ජීවිතේ මේ වෙනකොට කී පාරක් කියලා තියනවද? මම කියන විදිහටම කියන්නද? මම හිතුවේ නෑ අරූ මට මෙහෙම කරයි කියලා. එහෙම කියවිලා නැද්ද? කොයිතරම් නම් කියලා ඇද්ද? කොච්චර කියලා ඇද්ද? එතකොට කවුද එහෙම කියලා දෙන්නේ? කවුද එහෙම කරලා තියෙන්නේ? කවදාවත් අර දුරින් හිටපු මිනිස්සු හින්දා එහෙම කියන්න වෙලා තියෙනවද? නෑ. ළඟම හිටපු කෙනෙක්. ළඟම හිටපු කෙනෙක්. ඉතින් කොහොමද හිතාගන්නේ එහෙම වෙයි කියලා? අන්තිමේට කියනවා මම හිතුවේ නෑ ඌ මට එහෙම කරයි කියලා. ඇත්ත. මේ ලෝකේ හිතන දේ වෙන්නේ නෑ. වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් බෑ. එහෙම හිතා ගන්න පුළුවන් නම් මිනිස්සු ඇසුරු නිසුරු කරනකොට මිනිස්සු තීරණය කරනවා මිනිස්සු කොහොමද සමාජාශ්‍රය කියන එක හදා ගන්න ඕන කොච්චරක් ලං වෙන්න ඕනද කියන එක. දැන් උදාහරණයක් විදිහට මැරෙන දිනේ දන්නවන මොන විදිහට මේ කල් ක්‍රියාව අපේ වෙනස් වෙයිද? මැරෙනවා කියලා දන්නවා. මොකද්ද කියන්නේ? දැන් කවුරු හරි මැරුණාම කියනව නේද? අපි කියනවා ගිහිල්ලා දුක් වෙන්න එපා කවුරුත් මැරෙනවා. එතකොට කියනවා හාමුදුරුවනේ මැරෙනවා කියලා දන්නවා. නමුත් මෙහෙම මැරෙයි කියලා හිතුවේ නැහැ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. ඇත්තටම මේ ලෝකේ හිතන දේ වෙන්නේ මොකද්ද කියලා කවදාවත් කිසි කෙනෙකුට කියන්න බෑ. අවිනිශ්චිතකම කොච්චරද කියනවා නම් ඒවා තේරුම් ගන්න පුළුවන් නම් හරි වටිනවා. මම මේ රිනම කතා කරනව නෙමෙයි හොඳේ. අවිනිශ්චිතතාවයේ ඔළුවේ තියාගෙන අසුබේ දිහා බලන්න කියනවා නෙමෙයි. වෙනස් වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න ඕනේ. එතකොට දුක අඩුයිනේ. පොඩි යෝජනාවක් කරන්න දැන් මේක ලොකු පිරිසක් බලන හින්දා ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. අරමුණක් තියෙන්න ඕනේ. මොකක් හරි නේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට. ඒ වුණාට ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. අර බලාපොරොත්තුයි ප්‍රතිරූපයි හරි ඉක්මනට කඩාගෙන වැටෙනවනේ. එතකොට දුක වැඩි. අඩුම තරමේ කෙරෙන්න තියෙන යුතුයකම කරන්න. දැන් හිතමුකෝ මගෙන් මොකද්ද කෙරෙන්න තියෙන්නේ කියලා. ඒ දේ කරන්න. කිසිම පුද්ගලයෙක් ගැනවත් කෙනෙක් ගැනවත් බලාපොරොත්තු තියාගන්න එපා. මිනිස්සුන්ගේ හිත් කියන ඒවා හරි ඉක්මනට වෙනස් වෙනවනේ. දැන් සමාජ මාධ්‍ය තුල ගොඩක් යනවනේ. ඔය හාමුදුරුවෝ ඔහොම ගියාට පහු වෙනකොට බලන්නකො. ඒ පහු වෙනකොට මොකක් වෙයිද කවුද දන්නේ? හෙට උදේ මැරෙන්නත් පුළුවන් නේ. මේ මොහොත ඊළඟ මොහොත මම කියනකොට මම මැරෙයි යනකොට අයියා මැරෙන්න පුළුවන්. ඒ හින්දා කියන දේ විතරක්
තේරුම් ගන්න මේ තථාගත දහම තුල හරි විශිෂ්ට කාරණා තියෙනවා. මේවා ඉතින් බුදුවරු මේ මුළු ලෝකෙටම මහා පුදුම විදිහේ කරුණාවකින් කියපුවන්. මොකද ඒ උන්වහන්සේලා කරුණාවෙන්ම දේශනා කරේ. අපි තැවෙන්නේ, අපි පිච්චෙන්නේ ගෙවල් වල ඉන්නකොට මානසික නිදහස කියන එක මිනිස්සුන්ට හරි අඩුයිනේ. මානසික නිදහස කියලා කියන්නේ ඔය එළියට ඇවිදින්න යන එක, චිත්‍රපටියක් බලන එක, ටුවර් එකක් යන එක, එහෙම එකක් නෙමෙයි. මිනිස්සු පුදුම විදිහට පිච්චි ඉන්නේ. මිනිස්සු පුදුම විදිහට අර මුදල් තිබ්බට හරි පීඩනයකින් ඉන්නේ. හැම කෙනෙකුටම මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒකට තමයි උන්වහන්සේ ඉගැන්වුවේ, දේශනා කරේ. මම ඉගෙන ගත්ත මේ ප්‍රායෝගික ජීවිතයේ එදිනදා අතට අහුවෙන විදිහේ දහමක් තමයි අටලෝ දහම. බුදුහාමුදුරුවෝ කියනවානේ කම්පා වෙන්න එපා කියලා නේ. ඒ කියන්නේ උන්වහන්සේ කියනවා අපි හිතමු අලුතෙන්ම කෙනෙක් ගන්නවා අපි උගන්වන්න. එයා එළියට දාන්න කලින් කියනවා මිනිස්සු ප්‍රශංසා කරයි. ඉස්සෙන්න එපා බලන්න ඉගැන්වීම. එළියට දාන්න කලින් කියනවා මිනිස්සු නිඳා කරයි. වැටෙන්න කලින් දිගපළල ගැඹුර දැනගෙන වැටෙනකොට ඒක යන්න හරි පහසුයි. මෙතනින් හැරෙන්න තියෙනවා, මෙතනින් කැපෙනවා කියලා දැනගත්තාම මෙතනින් බේරෙන්න හරි ලේසි. එතකොට බුදුහාමුදුරුවෝ උගන්වනව නේද මේ ලෝකේ සැප වගේ මනික් පැත්තට දුක තියෙනවා කියලා. ඔය ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ව්‍යාපාරික මහත්තයෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් ටිකක් කියන්න ගියා. දැන් තියෙනවනේ දර ගෙවලා ඉන්න පුළුවන් වැඩිහිටි නිවාස හරමේ තියෙනවා. මම මේ කාරණේ කියන්නේ ගොඩක් දැන් අර විවාහ වුණාම කියනවනේ දරුවෝ ගැන බලාපොරොත්තුවක් නැහැ. ඒ කට්ටියට අපෙන් කෙරෙන්න ඕන දේවල් අපි කරලා අපි දෙන්න පැත්තකට වෙනවා. එහෙම කියනව නේද ගොඩක්? මම හිතන්නේ අයියටත් එහෙම අදහසක් ඇති. අපේ යුතුයකම් ටික කරලා අපි කවදා හරි කොහේ හරි ගිහින් ජීවත් වෙනවා. ඕක කොහොම කිව්වට සරල නැහැ. තමන්ගේ ලෙයින්මසුන් ජාතක කරපු දරුවෝ දාලා ගිහිල්ලා අම්මට තාත්තට ඉන්න බෑ. ඒක අර තාත්තා මට කියනවා හාමුදුරුවනේ නර්ස්ලා දෙන්නෙක් මම ළඟ ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. තාත්තා කියනවා හොඳට ඒ කාලේ රටතොට ඇවිදපු කෙනෙක් වෙන්න. අර ස්ටාර්බක් කෝෆි ෂොප් තියෙන්නේ. මට දැන් ගිහිල්ලා ඕනනම් බීලා පුළුවන් ඇමරිකාවේ ගිහිල්ලා. සල්ලි තියෙනවා. වැඩට ගෙදර කට්ටිය ඉන්නවා. මම කියපු විදිහටම කියන්නද? මට කියනවා හාමුදුරුවනේ නර්ස් කෑම එක අරගෙන එනකොට මතක් වෙන්නේ මේ කෙල්ල එනවා වගේලු. බලන්න. අර පොඩි එකා එහෙමනේ අම්මා තාත්තා කියලා හරි හුරතලයට හුරු වෙලා ඉන්නේ. එතකොට කියනවා නර්ස් එනකොට කෙල්ල එනවා වගේලු මතක් වෙන්නේ. වැඩ කරන කට්ටිය ගේට්ටුව අරිනකොට හිතෙන්නේ මේ කොල්ලගේ කාර් එක දාන්න ගේට්ටුව අරිනවා කියලාලු. බලන්නේ වැටීම. අර බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවනේ. මොන අම්මද මොන තාත්තද දරුවෝ ගැන බලාපොරොත්තු තියාගන්න නැත්තේ. ඒ හින්දා මම මේවා ඉතින් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අර අගට යන්න ඕනේ. වයසට ගියපුවාම තමයි තේරෙන්නේ සල්ලි තිබ්බට මේකේ ඇති අර්ථයක් නැහැ කියලා. සල්ලි වලින් හැමදේම කරන්න බෑ. සල්ලි වලින් පුළුවන් අවශ්‍යතා ටික පිරිමහා ගන්න. හැඟීම් එක්ක ගනුදෙනු කරන්න මුදල ප්‍රමාණවත් මදි. ඒකනේ අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ නේ සන්තුට්ටි පරමං ධන. ඇත්තටම පරම ධනය මොකක්ද? සතුට. මම ඕක බුදුහාමුදුරුවෝ උගන්වලා තිබ්බට ජීවිතේ දැක්කේද? සතුට නැහැ. හරි කැමති මේ පොඩි යවුන් එක්ක ඉන්න වයසට ගියපුවාම ගොඩක්
ආර්ථිකාතින් ශක්තිමත් භාවයක් තියෙන අදටත් ව්‍යාපාර ශේත්‍රයේ දිදුලන්න බැබලෙන්න හදන සමහර අපේ පින්නතුන් කියලා තියෙනවා. හාමුදුරනේ අපිට ප්‍රශ්නයක් නැහැ සල්ලි තියෙනවා. ඒ හින්දා දරුවන්ගේ ලෝකෙින්දී අපි දෙන්න අපේ ලෝකෙ ඉන්නවා කියලා. ඒක එහෙම කරන්න හරි අමාරුයි. ඔය හතරහන්දි වළංගු තියෙනකොට කටහයිය තියෙනකොට ඔහොම කිව්වට අපිට හිතිච්ච වෙලාවේ දරුවෝ ගාවට යන්න පුළුවන් වෙනකන් ඔහොම කියනවා. හැබැයි අපිට දරුවෝ ගාවට යන්න බැරි වුණාම දරුවෝ ගනුදෙනු කරන්න හදනවා. කවුරු හරි සෙක්‍රටරි කෙනෙක් අරගෙන අම්මගේ තාත්තගේ වැඩ ටික බලන්න හොස්පිටල් එකට දාලා එන්න. මේ රටේ ලෝකේ වෙන දේවල්. එතකොට නේ මොකක් හරි ඔය සෙන්ටර් එකකට මුදල් බැඳලා බලා ගන්න නර්ස් කෙනෙක් යවන්න. එහෙම දරුවෝ මට කියලා තියෙනවා හාමුදුරුවනේ එපාර්ට්මන්ට් එකක් අරගෙන තාත්තා තියලා තියෙන යාට ප්‍රශ්නයක් නැහැ. සලකනවා බලනවා අපි සේරම මෙහි ඉඳන් කරනවලු. කොහොමද එහි ඉඳන් කරන්නේ? මොකද ඒ තාත්තා මට කිව්වා මම මේක රෝහලක දැක්කා. අවුරුදු 23යි 24යි කියලා කියන්නේ මහ දඩබ්බර භද්‍ර යවුවනේ නේ. අවුරුදු 23ක 24ක විතර තරුණේ අර පොඩි එකා බලන්න ගිහිල්ලා බිරිඳ පොඩි එකා එක්ක රෝහලේ ඉන්නවා. මං කවුරු හරි දරුවෙක් බලන්න ගිහිල්ලා. දැන් අපේ රජයේ රෝහල් වල අර කවුරු හරි ආපුවාමනේ අම්මා එයා ගාව පොඩි එකා තියලා යන්නේ රෙදි කෑලි ටික හොද ගන්න එහෙමනේ. දැන් අර කොල්ලා තාත්තා පොඩි එකා අරගෙන වඩාගෙන ඉන්නවා. මම දැක්කා එකපාරම මේ අර පොඩි එකා ටිකක් අඬන්න වගේ ගත්තා. කොල්ලුකම නැති උනේ කොහොමද කියනවා නම් අර පොඩි උන්ට හිම්බිරිස්සාව හැදුනහම අර හොටු සූරන්නේ කොහොමද? නේ අර කට තියලා අදිනව නේද අම්මලා? වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ බල ඉන්නේ අය වෙන දොස්තරලා ගාවට රයන දෙපාරක් හිතන්නේ. මේ කොල්ලා කට තියලා අර හොටු ටික සේරම ඇදලා ගත්තානේ. ඔක කරන්න පුළුවන් කාටද මේ ලෝකේ? අම්මයි තාත්තයි හැර වෙන කාටද ඔක කරන්න පුළුවන්? ඇයි මේවා මිනිස්සුන්ට මතකද කාටවත්? අවුරුදු 5ට කලින් ජීවිතේ මතකද? හැබැයි අම්මයි තාත්තයි එක්ක මොකක් හරි දෙයක් පිරිමහන්න හදනවා අවුරුදු 20න් මෙහානේ. අපූර්වට කියනවා අම්මා අපිට කරපු දෙයක් නැහැ කියලා. අපූර්වට කියනවා ඒ කාලේ ඉඳන් අපට කිරුවේ වෙනස්කම් කියලා. කොයි කාලේ ඉඳන්ද? අවුරුදු 15න් මෙහා 20න් මෙහා. බුදුහාමුදුරුවෝ මොක නැතත් 21 වන සියවසේ බොහෝ ලෝකවල රටවල් වල මේක හරි ප්‍රාථමිකයි වෙන්න කෙලෙහි ගුණ සලකනවා කියන එක හොඳේ. ප්‍රාථමික වෙන්න පුළුවන්. බුද්ධත්වයේ ලබාගෙන මංගල ධර්ම දේශනාව කරන්නත් කලින් උන්වහන්සේ ලෝකෙට ඉගැන්වුවේ මොකද්ද? දුත්තියං චනිම්මිස අනිමිස ලෝචන පූජාව පැවැත්වුවේ. හිත් පිත් නැති බෝධියට කෘතගුණ දක්වන්න තරම් කෙලෙහි ගුණය ගැන බුදුවරු තක්සේරු කරපු විදිහ නේද පෙන්වන්නේ. එතකොට කොච්චර වටිනවද කෘතගුණ සලකනවා කියන එක. කෘතගුණ සැලකීමත් එක්ක තමයි සමාජ වෛරය කියන එක නැති වෙන්නේ. එතකොට අර තාත්තා අර තරුණයා මම දැක්කා පොඩි එකා අතට අරගෙන දෝතට අරන් නහයට කට තියලා හොටු ටික සූරනවා. මම කල්පනා කරා අපේ අම්මා කොච්චර වුමට කරලා ඇද්ද? අපේ තාත්තා අපිට කොච්චර කරලා ඇද්ද? මම කොච්චර ලෝකෙට බණ කිව්වත් අපේ අම්මට පුතානේ. නේ දැන් අයියා මුළු ලෝකෙම ලහිරු මුදලිගේ කියපුවාමනේ. බොහොම මේ ශාස්ත්‍රීය විදිහට මේ කටයුතු කරගෙන යන බොහොම වැදගත් විදිහට කවුද නොදන්නේ. නමුත් අපි අර බජාර් භාෂාවෙන් කියමුද මේක? ලෝකෙට පොරක් වුණාට අපේ අම්මා තාත්තා කොහොමද අපි පොඩි කාලේ හදාගත්තේ? එයාලට අපි පොඩි පුතා. අදටත් එහෙමයි. අදටත් එහෙමයි.
මම ලෝකෙට කොච්චර බණ කිව්වත් අපේ දායකයන්ට මම චූටි හාමුදුරුවෝ. එයි අර මිනිස්සුන්ගේ ආදරය කියන එක තියෙන අර දැනිච්ච තැන්වලට. ඒ ඇත්තන්ට අපි දැනිලා තියෙන්නේ අද නෙමෙයි එදා. ඒ මොකද අර එහෙම තියෙන්නේ අම්මට තාත්තට විතරයි. දැන් කොච්චරවත් හිටියට වැටිච්ච වෙලාවේ කවුද ඉඳලා තියෙන්නේ? අම්මයි තාත්තයි විතරයි. ඇයි ඉතින් මිනිස්සු ඕක අමතක කරන්නේ? ඒ හින්දා කෙලෙහි ගුණය කියන එක හොඳට මිනිස්සුන්ට මතක තියෙන්න ඕනේ. මම අර මුලින්ම පැහැදිලි කර හිටියේ කිසි දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා කිව්වා. දරුවෝ හරි ඉක්මනට අපි අමතක කරයි. ඒක කොහොමද වෙන්නේ? අපි අපේ අම්මා තාත්තා අමතක කරේ යම්සේද අපේ දරුවෝ මොකද කරන්නේ? අපි අමතක කරනවා. මම තව මේ ලෝකෙටම පොඩි පණිවිඩයක් දෙනවා. අයියට ඉතින් බොහොම පින් මේ ධර්මය ප්‍රචාරය කරන්න මේ කටයුතු වලට මූලිකත්වය ගන්නවට. ගොඩක් ඔය සහෝදරයොත් එක්ක තරහමනාපකම් තියෙනවනේ නේ. අම්මා තාත්තා එක්ක මනාපකම් තියෙනවනේ. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. පුළුවන්. ඕන තරම් දරුවෝ හදන්න පුළුවන්. සහෝදරයෝ හදන්න පුළුවන් කීපාරද? එකපාරයි. අම්මා තාත්තා හම්බෙන්නේ කීපාරද? එකපාරයි. එකපාර. එයි අර මුළු සංසාරෙම එකපාරක් හම්බෙන උදවියත් එක්ක ඉස්සරලම තරහ වෙන්නේ. සමහරట్లాට කියන්නේ මල ගෙදරටවත් එන්නේ නැහැ කියන තරමට තරහ වෙන්නේ. තරහ වෙන්නේ. මොකටද වෛර බඳින්නේ? එක වැටට තරහ වෙන්නේ, ඉඩමට තරහ වෙන්නේ. ඕකට වෙන කිසිම දෙයකට නෙමෙයි. දෙබල වලට. බුදල් වලට. අර කියනවනේ. හැබැයි ඇති වෙන්න ඕනේ අම්මා තාත්තා සහෝදරයෝ වගේ කල්යාණ මිත්‍රයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. බොහොම නිතර කියන ගාථා මෙන්න සතං සම යාව නිබ්බාන පත්තිය. කල්යාණ මිත්‍රත්වයේ තියෙන හරි වැදගත් කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් ඉන්න ඕනේ අම්මයි තාත්තයි සහෝදරයෝ වගේ. ඒ කට්ටිය කවදාවත් කැමති නෑ අපිට වරදිනවට. හැබැයි අර හැම වෙලේම උඩින් මොකද වෙන්නේ? අර පොඩි කතාවක් තියෙනවා අහලත් ඇති. දඩබ්බර කොල්ලෙක් ඉන්නවනේ ජනශ්‍රුතියේ එනවා. කොල්ලා ගෙදරේ යනකොට අම්මා කියනවා කොටිය කාපන් කියලා. ඊට පස්සේ කොල්ලා යනකොට ඇත්තටම කොටියෙක් හම්බෙනවා. කොල්ලා මොකද්ද හිතන්නේ? අම්මා කියපු එක නෙමෙයි හිතේ තිබ්බ එක දැන් වෙන්න ඕනේ කියලා. අම්මා කිව්වේ මොකද්ද? කොටිය කාපන් කියලා. කොල්ලා කියනවා අම්මා කියපු එක වෙන්න එපා. අම්මගේ හිතේ තිබ්බේ මොකද්ද? හිතකින් කවදාවත් කියනවද? අම්මලා තාත්තලා ගොඩක් කියනවා දැන් අපි බණ කියනකොට හාමුදුරුවනේ දෙස් දෙවොල් නම් තියනවා තමයි දරුවන්ට. අනේ හිතකින් නම් නෙමෙයි. ඒ හිතකින් අපිට වෛර නොකරන්නේ අම්මයි තාත්තයි සහෝදරයෝ. මම යෝජනා කරනවා මේ මුළු ලෝකෙටම ඔය අම්මයි තාත්තයි සහෝදරයෝ කවදාවත් නැති කරගන්න එපා. මොනාටද? ඉඩකඩම් ප්‍රශ්න ලංකාවේ කොච්චර තියෙනවද? ඒක කොච්චර ආධ්‍යාත්මයට බලපානවද කියනවා නම් ඒක කොච්චර අපේ මේ සංසාරික පැවැත්මට බලපානවද කියනවා නම් මෙහෙම උදාහරණයක් කිව්වට මේකේ වැරද්දක් නැහැ. බල්ලෝ දෙන්නෙකුට නේ බල්ලෝ ඉන්නේ. එක බත් ගොඩක් දාපුවම මොකද කරන්නේ? බත් කනවද බල්ලෝ කා ගන්නවද? බල්ලෝ කා ගන්නවා. මොකටද මේ එකම ඉඩමට අත්ති සුඛය කියන එක මිනිස්සුන්ට තියෙන්න ඕනනේ. අනන සුඛය කියන එක මිනිස්සුන්ට තියෙන්න ඕනේ. අනවජ්ජනේ මිනිස්සුන්ට තියෙන්න ඕනේ. බත් එක කණ්ඩ හැන්දෑවට අතට ගන්නකොට මිනිස්සුන්ට අවංක හැඟීම් ඇති වෙන්න ඕනේ. මිනිස්සුන්ට දැනෙන්න ඕනේ
මේ මගේ මහන්සිය. නේ අර උත්හාන සම්පදා. මේ මගේ උත්සාහයෙන් හම්බ කරපුවා කොහොමද? බාහු බල වීරියෙන්, දහඩිය මහන්සියෙන්. කෙනෙකුට දුකක් දීලා නෙමෙයි, කෙනෙකුට පීඩාවක් දීලා නෙමෙයි, මේ පොදු දේවල් හොරකම් කරලා නෙමෙයි, අනුන්ගේ දේවල් කඩා වඩාගෙන නෙමෙයි. මේ මගේ කාලය, මගේ ශ්‍රමය, මගේ නුවණ, මගේ මහන්සිය. ඒ සැපය මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ගොඩක් අර හම්බෙන ප්‍රමාණයට වඩා දැන් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න බලන්නේ නැද්ද? එහෙනම් ජීවිතයේ අල්පේච්ඡතාවය නඩත්තු කරන්න පුරුදු වෙන්න ඕන අපට තියෙන ඒවත් එක්ක. එහෙම නැත්තම් සල්ලි තියෙන මිනිස්සෙක් අල්පේච්ඡ වෙන්න ඕනද? ඒ මිනිස්සයාගේ තියෙන ප්‍රමාණය ඇතුලේ ඒ මිනිස්සයා අල්පේච්ඡ වෙන්න ඕනේ. මට මගේ ප්‍රමාණය ඇතුලේ අල්පේච්ඡ වෙන්න ඕනේ. හැබැයි අර වෛරයක් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. දැන් අපිට කියන්න පුළුවන් ද ලෝකේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් චොපර් එකක යනකොට ඔක ඉතින් චොපර් එකක යන්න ඕන අනිත් වෙන ෆ්ලයිට් එකක ගියා නම් ඇතිනේ කියලා. ඒකේ මිනිස්සයාගේ පරිසරය ඇතුලේ ඒකේ මිනිස්සයාගේ ක්‍රමයනේ. දැන් සමහර හොඳ වාහන ගන්නකොටත් කියන්නේ මොකටද ඔච්චර? රෝද හතරෙන් කරගන්න පුළුවන් කියලා ඔච්චරයි ගෙවන්නේ කියලා කියන්නේ. එහෙම එකක් නැහැ. ඒකේ මිනිස්සයාගේ රටාව ඇතුලේ ඒකේ මිනිස්සයාට සමහරට පොඩි වෙන්නත් පුළුවන්, ලොකු වෙන්නත් පුළුවන්. මම දැකලා තියෙනවා සමහර කමෙන්ට් වල දෙනවා අපි නම් ඕක බයික් එකෙන් යන්නේ. ඒවා හරි ප්‍රාථමික සහ හීන අදහස්. වෙන මොකක්ද ඔකට කියන්නේ? ඒ බයිසිකල් යන කෙනා ඒක යාගේ රාමුව ඇතුලේ යාගේ අල්පේච්ඡතාවයෙන් සහ එයාටත් අර මට්ටමට තිබ්බනම් එයාත් එතනට යනවා. යනවා අනිවාර්යයෙන්ම. ඒ හින්දා මේ කිසිම හේතුවක් මත අනෙක් අධිහා බලලා වෛරය එහෙම කරන්නේ නැහැ. අනෙක් අධිහා බලලා ඊර්ෂ්‍යා කරන්න එපා. අර එකිනෙකාගේ අයවැය අතර දෝලණය වෙලා තමයි ඔය කටයුතු කරගන්නේ. සහ ස්වාමීන් කොහොමද අර සමහරු ආසයිනේ කියන්නේ තව කෙනෙක්ව කන්ඩෙම් කරන්න. ඒ කියන්නේ Tamanට නැතිවීමම සමහරලාට තියෙන මිනිස්සයා අනෙක් අනොසලකා හරින්ද. හරි වැදගත් මම මේකත් මෙහෙම්මම කියලා ඉවර කරන්නම්. ඔය අනෙක් අනොසලකා හරින එක තරම් ඔකට අර මට කවුරු හරි කියනවා රේරුකානේ හාමුදුරුවන්ගෙන් අහනවලු ලංකාවේ භික්ෂුවයි ගිහියයි අතර මොකද්ද තියෙන සම්බන්ධය කියලා. හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මොන සම්බන්ධයක්ද මහත්තයෝ වෛරයක් විතරයි ඊර්ෂියාවක් එක්ක තියෙන්නේ කියලා. නැද්ද? හාමුදුරු කෙනෙක් හොඳ වාහනයක යනකොට කියන්නද මම කියන විදිහටම කියන්නද? ඕන් අපේ සල්ලි කියලා කියනවා. අද ඔබ වහන්සේට ඔක පොදු ඇති. පොදුයි. දැන් අද මේ මොහොතේ මම කියන්නේ අවංකව ඔබ වහන්සේ හිතන්න මේ මොහොතේ ඔබ වහන්සේගේ ජනප්‍රියත්වය දරා ගන්න බැරුව කී දෙනෙක් ඇද්ද? මම කියන්නේ ඒක ඇත්තටම සමහරට ඒ කෙනාට මේක සහසම්බන්ධෙකුත් නැහැ. දැන් සමහරට මම දැකලත් නැහැ, අඳුරන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. අනෙකගේ දියුණුව, අනෙකගේ පිළිගැනීම ජීවිතයේ දරා ගන්න බෑ කියන්නේ. ඒ මිනිස්සු හරි අපොහසත්. ඒ මිනිස්සු හරි අසම්පූර්ණයි. මම ඒ උදවියට යෝජනා කරනවා මැරෙන්න කලින් පුරුදු වෙන්න. අනෙකට හරියනකොට සතුටු වෙන්න. අනෙක යහපත් දෙයක් කරනවා නම් ඒකට උදව් කරන්න පුරුදු වෙන්න. මොකද දැන් ඔය අයියා කිව්වේ අර මිනිස්සු හරියට නොසලකා හරින්න කැමතියි කියලා. සමාජ මාධ්‍ය ඇතුලේ එක්ක හොඳ එක්ක නරකනේ. සමහර විට අවස්ථාව තියෙනවා කෙනෙකුට වැරදුනහම කතා කරලා පුද්ගලිකව කියන්න. අයියේ ඕක කරන්න එපා, මල්ලි කරන්න එපා, පොඩි හාමුදුරුවනේ කරන්න එපා. ඕක මෙහෙම කරමු කියලා කියන්න පුළුවන්කම තියෙන කොටත් මොකද්ද උත්සාහය? සෝෂල් මීඩියා එකේ ලියන එක. සෝෂල් මීඩියා එකේ ලියන එක. මොකද්ද සිතුවිල්ල සහ මොකද්ද අරමුණ සහ මොකද්ද පිට වෙන්නේ? වෛරය, ඊර්ෂ්‍යාව, ඇරියස් එක. මිනිස්සු තුළ මුදිතාව කියන එක තියෙන්න ඕනේ. ඒ හින්දා පුරුදු වෙන්න හැම වෙලේම හිතකින්වත් අනෙක පීඩාවට පත් කරන්න එපා. හිතකින්වත් අනෙක පෙලන්න එපා. හිතකින්වත් අනෙක අපහසුතාවයට පත් කරන්න එපා. මොකද
අපිට මතක් වෙන්න ඕන හැම වෙලේම මම කිසි කෙනෙකුට වැරද්දක් කරලා නැහැ කියන හැඟීම ලොකු සතුටක් ඇති වෙනවා. කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරලා නැහැ කියන හැඟීම ඇති වෙන්න ඕන මිනිස්සුන්ට. සහ ස්වාමීන් වහන්සේ දැන් ඒ කෙනා මම කියන්නේ ඔබ වහන්සේ අද ධර්මය ප්‍රචලිත කරමින් භික්ෂුවක් හැටියට අද උතන ඉන්න ඔබ වහන්සේ කරපු කැපකිරීම. එතකොට ඔබ වහන්සේ ඒ වෙනුවෙන් උණු මහන්සිය, ඒ වෙනුවෙන් ලබාගත් අධ්‍යාපනය අපි කියමු මුදල් වශයෙන් හම්බ කරලා තියෙන කෙනෙක් නම් ඔහු ව්‍යාපාරිකයෙක් වෙන්න ඔහු වෙච්ච මහන්සිය, ඒ උපායන් සහ ඒකට ගත්ත සමහරට රිස්ක් එක ඒ ගත්ත නිසානේ ඒ අය එතන ඉන්නේ. ඔබ වහන්සේ අද උතන ඉන්නේ. සමහරට මගේ වෘත්තිය ඇතුලේ මම මෙහෙම ඉන්නේ. යම්කිසි කැපකිරීමක් යට තියෙනවා. ඕනම මිනිස්සෙක්ගේ ජීවිතේ නොනිදා අඬපු රාත්‍රී අනන්තයි අප්‍රමාණයි. හැම කෙනෙක්ගෙම යට කඳුළු කතා ඕන තරම් තියෙනවා. ඒ මිනිස්සු වගේ කාරණා දෙකක් යටතේ මම මේක කියන්නම්. එකක් දැන් ඔබතුමා කියපු ව්‍යාපාරික ශාස්ත්‍රය තුල අපි දන්නවනේ බොහොම දක්ෂ පක්ෂ ව්‍යාපාරිකයෝ සමහර විටනේ බොහොම පොඩියට පේමන්ට් වල නිදාගෙන කාඩ්බෝඩ් කෑලි එලාගෙන කොළඹට ඇවිල්ලා අද මුළු ලෝකෙම හොල්ලනවා. මොකටද මේ මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්නේ? අපිට නැති දෙයක් අනෙකට තියෙනකොට ඒකට හූල්ලන්න පුරුදු වෙන්න එපා. ඒක කොහොම හරි ගන්න බලන්න උත්සාහයෙන් පුරුදු වෙන්න තියෙන එක රැකගන්න නැති කරන්න නෙමෙයි. ඊට පස්සේ මේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධත්වය කියන එක අතර ප්‍රසිද්ධ වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ඕන වැඩක් කරපුවාම ඒක පොසිටිව් හෝ වේවා නෙගටිව් වේවා ජනප්‍රිය වෙන්න බෑ. ජනතාවට ප්‍රිය වෙන්න බෑ. බලන්න අපිට නැති දෙයක් කෙනෙකුට තියෙනවා නම් සතුටු වෙන්න පුරුදු වෙන්න. ඒවා හරි උත්තරීතර ගුණාංග. දැන් මට කියන්න. මේවට කොහෙන්ද ආගමක්? මේවට ජාතියක් තියනවද? කොටු වෙච්ච සංස්කෘතියක් තියනවද? නැහැ. ඒ නිසා මේක පොදු ධර්මතාවයක්. පොදු ධර්මතාවයක්. බුදුදහම කියලා කියන්නේ කොහොමත් කාටත් පොදුයි. සමහරු කියනවා නේද දැන් ඔය වෛද්‍යවරු දිහා බලලා පැයකට ගිහින් මෙච්චරක් අරගෙන එනවා අච්චරක් අරගෙන එනවා කියලා. ඒ වෛද්‍යවරයෙක් වෙන්න විඳින දුක සමහරු කියනවනේ දැන් ඇවිල්ලා හම්බෙන්න විතරක් සල්ලි ගන්නවා කියලා නේ. විවිධ ශාස්ත්‍රවල උදවිය අපොයින්ට්මන්ට් එකක් දාපුවම හම්බෙන්න සල්ලි ගන්නවා. ඒ මිනිස්සයා මේ මට්ටමට එන්න කොච්චර දුක් හිතලා තියෙනවද? ඉතින් මොකටද හැල්ලු කරන්නේ? කෙනෙකු හැම කෙනෙකුගේම වටිනාකමක් තියෙනවා ඒ කෙනාට ආවේනික වෙච්ච විදියට. මම මේක කියන්නේ මගේ අත්දැකීමෙන්. මිනිස්සු කැමති අර අපිව ගෙන්නලා තම තමන්ගේ කලස් පෙන්න ගන්න. අර පටු අදහස්නේ අර හාමුදුරුවෝ බණට ආවේ මේ හාමුදුරුවෝ බණට ආවේ මගේ බණට අරයා ඉන්නේ. එහෙම හිතන්න එපා. ඒ නේ බුදු තථාගතයන් වහන්සේගේ දහම හොඳට පැහැදිලි ශ්‍රද්ධාව උපදවා ගන්න. එච්චරනේ වෙන්න ඕනේ. පුද්ගලයේ කරේ තියාගෙන යන්න ගියපුවම මොකද වෙන්නේ? අපි ඒ පුද්ගලයා කියන දේ පිළිගන්න උත්සාහ කරනවා. ඒ හින්දා මම තවත් එක යෝජනාවක් කරනවා. ජනප්‍රිය කෙනෙක් කියන එකම නෙමෙයි. ඒක නම් අපේ ලංකාවේ තියෙන හරි අඩුපාඩුව. අර කියන කාරණයට වඩා අදහනවා කියන කෙනාව. ඒ හින්දා ඒ තරාතිරම කෙනෙක් ඒ කියන කෙනා මත කියන කාරණයට වටිනාකමක් එනවා. ඒවා අදහන්න පුරුදු වෙන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි එතකොට අපි අතරමං වෙනවා. එතකොට අපිට යන්න එන්න තැනක් නැතුව යනවා. අර ඉන්දියානු හොඳ කියමනක් තියෙනවනේ. ගරු කරන පූජකයෝ අතේ දුරින් තියාගන්න කියලා. ඇයි? ඕනෑවට වැඩිය ලං වුණාම මොකද වෙන්නේ? ඕනම කෙනෙක්ගේ පෞද්ගලිකත්වයක් තියෙනවන්නේ. අර අතේ දුරින් තිබ්බහම පුද්ගලිකත්වය අපිට හුරු වෙන්නේ.
අපි දකිනවනේ මේ සමාජ මාධ්‍ය ඇතුලේ කොච්චර මහානායක හාමුදුරුවන්ට බයිනවදනේ. කොච්චර මිනිස්සු අටමස්ථානයේ විවේචනය කරනවද? කොච්චර දලදා මාලිගාව විවේචනය කරනවද? හැම කෙනෙක්ම නෙමෙයි. නමුත් ඒ වගේ කරන සේවාවන් ගැන කවුරුත් කතා කරනවද? දලදා මාලිගාවෙන් අවුරුද්දට ගෙවල් කීයක් හදලා දෙනවද? නේ බොහෝ පිරිසක් කියනවා රුවන්වැලි සෑයට මොකටද ඔච්චර කප්රු කොතන්නේ කියලානේ. හැබැයි ඒ කප්රු කොච්චරනම් අවුරුද්දකට දුප්පත් පන්සල් වලට දෙනවද කොඩි මහා ගන්න කියලා. මේවා ඉතින් මේ අපි දන්න හින්දා කියන්නේ. කොච්චර ශිෂ්‍යත්ව දෙනවද ඒ තැන්වලින්? ඒ ඇත්තන්ට පේන්නේ අර හාමුදුරුවෝ යන වාහනේ විතරයි. ඒ ඇත්තන්ට පේන්නේ හාමුදුරුවෝ ඉස්සරහා පොලිසියෙක් කෙනෙක් ඉන්නවා විතරයි. අර කරන අමිල සේවාව පේන්නේ. අර පිටකාරේ බලලා තීරණය කරන්නේ. කිසි කෙනෙක් ඇතුළ බලන්නේ කිසි කියවීමක් නැහැ. ඒ හින්දා මේ ගරහඬ විවේචනය කරන්න ප්‍රථම දැක්ක ගමන් දඩස් ගාලා කඩාපනින් නැතුව හිතන්න පුරුදු වෙන්න. වචන කියන ඒවත් තුලින් කොච්චරක් දේවල් වෙනවද? අය හදන්න පුළුවන්. ගියොත් ගියා. දැන් අපිට පේනවන්නේ දැන් මේකත් මෙහෙම කතා කරන්න ඕන බොහොම උචිතයි. බාල අපරාධ නේ ඔය පොඩි හාමුදුරුවරුන්ට දරුවන්ට විවිධ අපරාධ අපචාර වුණා කියලා ඕනතරම් ප්‍රවෘත්ති යනවා. කතන්දර දෙකක් නෑ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒවා දැඩි විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒවා හරි අපරාධ මහ කැත වැඩ. හරි ඒවා කතා කරන්නත් හරි පිළිකුල් සහගතයි. නමුත් හැම ශේස්ත්‍රයකම වැරදිකාරයෙක් මේ සමහර හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා සමහර විට ඇත්තටම එහෙම දෙයක් වෙලා නැහැ. නමුත් පහෝදා ප්‍රවෘත්ති වලට යන්නේ අර හාමුදුරුවෝ නැත්තටම නැති කරලා ඉවරයි. අරක ඕනම කෙනෙක් තුල එහෙමයිනේ. හරි දේ එළියට එනකොට වෙන්න ඕන හැම එකක්ම වෙලා ඉවරනේ. අපි පහුගිය කාලේ දැක්ක ඇති වෙච්ච බොහෝ ප්‍රවෘත්තිවල ඒවයි මාධ්‍ය ආයතනවල වගකීමක් නැතිකම, ඒ දරුවෝ කඩා වැටෙන හැටි, ඒ බිරිඳ කඩා වැටෙන හැටි, සමහර විට බඩදරු අම්මලා ඉන්නකොට සමාජයට මුණ දෙන්න බෑ ඒ පවුලට. මෙහෙම දේවල් කොච්චර වුණාදනේ. අර මිනිස්සයා හරි කියලා ආයේ කොහෙද ප්‍රවෘත්ති යන්නේ? අර මිනිස්සයා නිවැරදි කියලා කොහෙද ආයේ ප්‍රවෘත්ති යන්නේ? හොඳම උදාහරණේ ડોක්ටර් සාපි. මම ඊළඟට කියන්නේ හිටියේ ડોක්ටර් සාපි. වඳ බෙසියර් කියලා මේක නැති කරානේ. අන්තිර මම ડોක්ටර් සාපිව දැකලවත් නෑ මගේ දෑහැට තාම. නමුත් මොකද ඒ දියණිය එක තැනක ඉඳන් කියන අන්තිමට මතනේ ඇය හොඳට ඒ දියණිය උසස් පෙළ පාස් වුණා මම විශ්වවිද්‍යාලෙද අන්තිර පාසලට යන්න විදිහක් නැති වුණාලු. දැන් කෝවර ඒ දවස්වල උදේ හවා ගියපුවා මේ ડોක්ටර් ශාපි ගැන සමාජ වෛරය මුස්ලිම් ප්‍රජාව ගැන ඇති කරපු තරහව. මම මේ අන්තවාදීන් මේ ආගම්වාදීන් හරි කියලා කියනව නෙමෙයි. සමස්තයක් විදිහට මිනිස්සු පෙලන්නේ මොකටද? සහ ස්වාමීන් වහන්සේ ආගම්වාදීන් අන්තවාදීන් හැමතැනම ඉන්නවා. සිංහලය තුල ඉන්නවා, බෞද්ධයෝ තුල ඉන්නවා. දර ડોක්ටර් ශාපිගේ ප්‍රශ්නනේ ඒ අම්මා කොහොම ඉන්න ඇද්ද? ඒ දරුවෝ කොහොම ඉන්න ඇද්ද? ඇයි මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ මේ කඳුළු සේරටම එකයි. දුක සේරටම එකයි. දැන් කොහෙද යන්නේ ශාපි හරි කියලා. මම දැක්කාර සිරසේ කවුද මේ සුරංග මහත්මයානේ පොතක් එහෙම ලියලා තිබ්බා. හරි වටිනවා මේ මිනිස්සුන්ට වෙච්ච පීඩනය. කියන්නේ අම්මා තාත්තා ගැන මම කිය දරුවෝ ගැන. දරුවන්ට කොහෙද જાතියක්? සාහිතින් එතුමා වෛද්‍යවරයෙක් හැට වෛද්‍යවරයෙක් වෙන්න කොයිතරම් කැපකිරීමක් කරලාද? කොයිතරම් රෝගීන් සුව කරලාද? එතුමා බොහොම දක්ෂ වෛද්‍යවරයෙක්. අනික එතුමා නිවැරදි කියලා කියන අපි නෙමේ රටේ උත්තරීතර අධිකරණය මගින්නේ. එක දෙයක් උගන්වන්න. මේක හොඳ ධර්ම සාකච්ඡාවක් මං හිතන්නේ මේ වැඩසටහන අද. හොඳ පණිවිඩයක් මේ ලෝකෙට දෙන්නේ.
මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. කවදා හරි සංසාරේ වෛර පිරිමහන්න වෙයි නැත්තම් අපිට. කොහොමද වෛර පිරිමහන්නේ? වෛර පිරිමහන්න පුළුවන් ළඟින් ඉන්නකොටද ඈතින් ඉන්නකොටද? ළඟින් ඉන්නකොට. අන්න කවුරු හරි ලං වෙලා උපදී. දැන් ඔය කියනව නේද මේ දරුවෝ වෛරක්කාරයෝ වගේ කියලා. බලන්න. කියනව නේද එතකොට ඔය අපේ අම්මා තාත්තා වෛරක්කාරයෝ අපිට කියලා. සංසාරේ කරපු වෛරක්කාරකම් පිරිමහන්නේ කොහොමද? ලං වෙලා ඉපදෙනවා. ඒ විදිහට බදුල්ලේ සිදුවීමක් වෙන්නේ හැම අවුරුද්දක් අයියයි මල්ලි පාරේ අතපය කපාගන්නේ. හා අර කේද වාචකයක් අයියයි මල්ලි කොටා ගන්නවා. මොන තරම් වෛරයක් තියෙනවද? අර සමහරු කියනවා නේද අර මගේ කියන විදිහටම කියන්න. මගේ තියෙන අශිෂ්ටකම එහෙම නෙමෙයි. අර තෝ කනවා කියලා කියනවනේ. අර කොහොමද කියන්නේ කපලා මරනවා කියලා. ඒ හින්දා මැරෙන්න කලින් වෛරය නැති කරන්න ඕනේ. හොඳම උදාහරණයක් වර්තමානයේ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරයෙක් සඳහන් කරා අතක් මෙතනින් කපලා. ඒ කියන්නේ මේ ඡායාරූප දැක්කම අර මාළු කපනවා වගේ අත කපලා ගෙනල්ලා. ඊට පස්සේ අත ගෙනල්ලා හරි විදිහට අත බද්ධ කරලා කොහොම හරි. සොයිනස් ඊට පස්සේ ඒ සුව වෙලා ගෙදර ගිහිල්ලා. අර මේ කපපු මිනිස්සයා ඉන්නේ. අත සුව කරගෙන ආවා කියලා ආයෙ සතියකට පස්සේ අර මිනිස්සයාගේ ආය අත කපලා ගිහලා ගල්කිස්ස මුහුදට විසි කරලා. නැත්තම් ඔබ බද්ධ කරන් එනවා කියලා. හිතන්න කොයිතරම් වෛරයක් ඇද්ද? එක ආත්මික වෛරයක් ඔහොම ඔච්චර තද වෙන්න හේතුවක් නැහැ. සංසාරේ කොච්චර වෛරෙන් එන්න ඇද්ද? ඊට පස්සේ අර අත කැපිච්ච මිනිස්සයා මොකද කරන්නේ? ඒ මිනිස්සයා තුල කොච්චර වෛරයක් තියෙනවද? කියන්නේ අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ මහ විශිෂ්ට විදිහට. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන. මේවා බොහොම සරලයි මේ ગાත හැම තැනම තියෙනවා මමත් කියලා තියෙනවා. අයත් කියනවා. ඕන තරම් වෛර කරපු දෙන්. අපි හරි මේක ඉවර කරගන්න ඕනේ. අර කියන කොච්චි මං අවදි මං නේ අජිනි මං අබාසි අහසි. අහවල මට බැන්න මට ගැහුවා පලිගණ්ඩ නම් යන්න එපා. ගොඩක් ඔය මිනිස්සු ගැටුම් ඇති වෙන්නේ පාතාලේ. මම මේ ඒ අර අපරාධ කරුවන් යයි හංවඩු ගැසූ අපේ සත්පුරුෂ පින්නතුන්ට මේ කියන්නේ. උසාවි වල නඩු තියෙන උදවියට මම මේ කියන්නේ. තරුණයොන්ට කියන්නේ. දැන් ඇති ඔය මේ ආත්මෙන්වත් මේක ඉවර කරගෙන යමු. ඔය වෛරය මේ ආත්මෙන්වත් අපි නවත්ත ගමු. ඕන තරම් බැනලා ඇති. ඕන තරම් පෙළලා ඇති. කකුලෙන් ඇදලා ඇති. ජීවිතේ බොහෝ දේවල් අපිට නැති කරලා ඇති. අදටත් අපිට නිදහසේ ඉන්න දෙන්නෙත් නැතුව ඇති. මම යෝජනා කරනවා මෛත්‍රී කරන්න. ඇයි අර එහෙම ඉන්න දෙන්නේ නැත්තේ? සාංශාරික වෛරය. ඔක අපිත් ඉවර කරේ නැත්නම් කොහෙන්වත් ඉවර වෙනවද? බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මාර වෛර කරන කට්ටියට මොකක් කරන්න කියලාද? මෛත්‍රී කරන්න. බුදුවරුනේ කියන්නේ. මේ අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරලා බුද්ධත්වයේ ලබාගෙන උන්වහන්සේලා ඒ වගේ විශිෂ්ට දේශනාවක් කරන්නේ. කොච්චර අපේ බලපුලුවන් කාරකම් තියෙන්න පුළුවන්. හැම මිනිස්සෙකුටම අර ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවනේ. පහළම ඉන්න සේවක මහත්තයාගේ ඉඳන් ඉහළම ඉන්න නිලධාරියාට ඒ ගෞරවය තියෙන්න ඕනේ. කිසි කෙනෙක්ගේ පෞරුෂය බිඳින්න එපා. එක වචනයකින් කෙනෙක් විනාශ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක වර්තමානයේ ගත්තම හොඳ කතාවක්. සෝෂල් මීඩියා වල සමහරවිට කොයිතරම් නම් අනිත් අයට අපහාස උපහාස පරිභව කරනවද? ඕන තරම්. ඒකෙන් මම මේ කෙනාගේ ලයික් ටිකක් කමෙන්ට් එකක් ඔඩියන්ස් එකක් වැඩි වෙයි. හැබැයි සමහරට අනිත් කෙනාගේ පෞරුෂයට, පවුලයට, දරුවන්ට අර views බලාගෙන මිනිස්සු නැති කරන්න එපා.
කොච්චර පීඩාවටපත් ඉතින් කෙනෙක් වැරදි නම් ඒක නීතියෙන් ඒ තීරණය දෙන්න වෙයි. අනුන් කරන වැරදි වලට අපි මොකටද මෙහි කුලප්පු වෙලා පව් පුරවගන්නේ? සත්පුරුෂකම විතරක් තියාගත්තොත් මදිද? කියන්න දෙයක් තියෙනවා නම් කතා කරලා කියන්න. කියන්න දෙයක් තියෙනවා නම් මේක වැරදි කියලා කෙලින්ම කියන්න. අර බාල වැඩ කරන්න එපා. පැහැදිලිද අයියේ මං කියන එක? මොකද දැන් Tamanටත් ඔය රිටර්න් එකක් එනවා ඊට පස්සේ අනිත් පැත්තට මේක අර දුක සැප ඇති යති නෙමේ ලෝකේ. බූමරංගි වගේ තමයි. ආපහු කරගන්න පුළුවන්. ඒක එහෙම වෙනවා. අපි ඕනතරම් අත්දැකීම් වලින් දැකලා තියෙනවා. දැකලා තියෙනවා. අද හොඳ හෙට නරක, හෙට නරක අද හොඳ. සාද සමාජයේ මෙහෙම උස්සලා වන්දනාමාන කරනවා, අපුඩි ගහනවා, ඊට පස්සේ උස්සලා සමතලා කරනවා. සම්මතලාම කරලා දානවා. ඔය පෞරුෂය බිඳින්න එපා කියලා මම කිව්වේ කිසිම කෙනෙකුගේ ගොඩක් ගෙවල් වලින් දරුවන්ගේ පෞරුෂය බිඳිනවා. මම මේ කියන්නේ අම්මලාටයි තාත්තලාටයි. අර කවදාවත් දරුවන්ට කුණු හරපෙන් බනින්න එපා. පෞරුෂය බිඳෙනවා එතකොට. කවදාවත් දරුවෝ අසරණ කරන්න එපා. එතකොට පෞරුෂය බිඳෙනවා. මොකද දරුවන්ගේ අසරණකම අපි ඉස්සරහ බලන්න වෙන්නේ අවුරුදු 15 වෙනකන් විතරයි. ඊට පස්සේ මොනවද පේන්න තියෙන්නේ? ඊට පස්සේ දඩබ්බරකම මුරණ්ඩුකම අපි එකට එක කරන එක ඊට පස්සේ එන්නේ නේ. පෞරුෂය නැති මිනිස්සු තමයි මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. පෞරුෂයෙන් හීනයි. සමාජ අවධානය ගන්න. ගෙදරදී අවධානය නැතුණාම යාළුවෝ අතර පොරක් වෙන්න හදනවනේ. කොච්චරද කියනවා නම් එක තරුණයෙක් මට කියනවා හාමුදුරුවනේ ඒ දවස්වල 7 වෙනකොට ගෙදර ඉන්න බෑලු. මම කියපු විදිහටම කියන්නද? කෝල් එකක් එනවලු මචං කෑල්ලක් හම්බුණා වරෙන්. බලන්න. මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. මේ තරුණයන්ට එහෙම කෝල් කීයක් එනවා දවස් වෙනකොට. මොකක් හරි මත්ද්‍රව්‍යයක් නේ. අර කොපුරු ටිකක් ගංජා ටිකක් මොනවා හරි හෙරෝයින් ටිකක් වර්තමානයේ අයිස් පිළිකාවක් වෙලා තියෙන සමාජයට. මොකටද? එහින්දාවට උඩගෙඩි දෙනවා අර පෞරුෂය බිඳලා ඒවට යොමු කරන්න හරි නරකයි. පොලිසිය වලට මොව අල්ලලා නවත්තන්න බෑ. හොඳ පර්සනැලිටියක් තියෙන්න ඕන මිනිස්සෙකුටනේ. දැක්කද අර කොහේ හරි නගරයක අම්මයි තාත්තයි ගහලා ඇදලා එළියට දාලා එකම පුතා මොනා හින්දාද? මත්ද්‍රව්‍යයෙන් හින්දා. ඒ හින්දා හැම අතින්ම පෞරුෂය සහිත දරුවෝ හැදෙන්න ඕනේ. පාසල් වලින් දරුවන්ගේ පෞරුෂය බිඳිනවා සමහරක් වෙලාවට. උදාහරණයක් දරුවෝ කල්ලි ගහන්න පටන් ගන්නවා. මේ තරංගකාරී ක්‍රමය නම් ඇත්තටම නවත්තන්න ඕනේ. විභාග. ඒ කියන්නේ දක්ෂෝ ඉස්සරහට යන්න ඕන, දක්ෂයාට තැන හම්බෙන්න ඕන. එහෙමයි කියලා අනේක අදක්ෂයෙක් වෙන්න බෑනේ. හරිය කිසිම කෙනෙක් අදක්ෂයෙක් වෙන්නේ නැහැ. අදක්ෂයෙක් වෙන්නේ නැහැ. අයියා මාධ්‍ය ශාස්ත්‍රයේ හොඳ ප්‍රවීණයෙක්, හොඳ දක්ෂයෙක්. අයියාට බණ කියන්න බෑ. මට බණ කියන්න පුළුවන්, මට අයියා කරන වැඩේ කරන්න බෑ. එක එක්කෙනාට මේ අර ආවේනික දේවල් රුචි අරුචිකම් මත තෝරගන්න දේවල් තියෙනවා. වෛද්‍යවරයා මොනතරම් දක්ෂ වුණත් වාහනේ කැඩුනොත් යන්න ඕන අරනේ මජං ගාගෙන ඉන්න බාස් කෙනෙක් ගාවටනේ. ඇඟ කපන්න පුළුවන් වුණාට වාහන ගලවන්න බෑනේ. එක එක්කෙනාට අර නිසි ගෞරවය, නිසි පෞරුෂය තියෙන විදිහට ජීවත් වෙන්න බලන්න ඕනේ. ওই විදිහට ජීවත් වෙනකොට කියමු බලන්න මොකක්ද මේකේ ඇති වෙන ප්‍රශ්නය. අය ගැටලු නෑ මේකේ. මොකක්ද ඔකේ තියෙන ගැඹුර? කිසි ගැඹුරක් නෑ මේකේ. එකම ප්‍රශ්නේ නොකරන එක. අර පොඩි දේවල් ළඟපාත තියෙනකොට අර චෛත්‍ය ගෙඩි පිටින් ගිලින්න හදනවනේ. මොකටද? කට වචනේ පරිස්සම් කරගෙන හොඳට ඉන්න.
එතකොට පුළුවන් වෙයි නිවන් දකින්න. ඔය මොකෝවත් නොකර පුළුවන් ද ඉඳගෙන විදර්ශනාව වඩන්න. ඔය මොකවත් නොකර පුළුවන් ද ඉඳගෙන මොකක් හරි ධානයක් ලබා ගන්න. දැන් මෙහෙම කිව්වට පස්සේ මේ වැඩසටහනට මෙහෙම කමෙන්ට් එකක් එයි. මෙව්ව අහලා නිවන් දකින්න පුළුවන්ද? බෑ. මෙව්ව නැතුව කොහොමද ජීවත් වෙන්නේ? නිවන් දකින්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න බෑ. නිවන් දකින්න පාරමිතා පුරලා ඉන්න බෑ. කොහොමද ජීවත් වෙන්නේ? එනිසා මම කියනවා මේක වචනයක්වත් අපත් කරන්න නැතුව මේ විදිහට ඉන්න. එතකොට මේ වගේ දේවල් රටක් සමාජයක් හරි ඉක්මනට වැළඳ ගන්නවා. තරුණයෝ මේක වැළඳ ගන්න හේතුව තථාගතයන් වහන්සේගේ මේ දර්ශනය අවබෝධ කරගන්න හේතුව තමයි එය මෙතරම් සරල දැයි නොදැන සිටීම. ඒක සරලයි කියලා දැනගත්තට පස්සේ ආගම් ભેදයකින් තොර වෙනවා. ඔබ වහන්සේ වැනි තරුණ භික්ෂූන්ට මම හිතන්නේ ඒ ගෞරවය ලැබෙන්න ඕනේ. මම හිතන්නේ තරුණ ප්‍රජාවට අද දසදහස් ගණනක් ලංකාව විතරක් නෙමෙයි විදේශගත ඉන්න ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට මේ ධර්මය අරන් යනවට මේක බොහොම සරල කරලා තේරෙන භාෂාවෙන් සමහරట్లాවට සමාජයෙන් කොන් වෙච්ච තරුණියෝ අද ඔබ වහන්සේ වට එක්රොක් වෙලා ඉන්නවා. මම හිතන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට අද දහස් ගණනක් පැමිණෙනවා. බොහෝය මද්ද්‍රව්‍යවලට ඇබ්බැහිච්ච තරුණයෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ බෙල්ල කපා ගන්න ගිහිල්ලා නැවතිලා තියෙනවා හාමුදුරුවෝ හින්දා. මේ ධර්මයේ නිසානේ. ඒ අයගේ අම්මලා කොයිතරම් සතුටු වෙද්ද? ඔව් සමහර අම්මලා කතා කරලා තියෙනවා හාමුදුරුවනේ සමහර තැන්වල පහන තියෙන තැන මගේ ෆොටෝ එකක් ගහගෙන ඉන්නවා. මේ බුදු බවත් වෙන්න ඕන කියලා පතන්නේ. ඇයි ඒ? අවුරුදු මේ මද්ද්‍රව්‍ය වලට ගොඩක් ඇබ්බැහි වෙලා හිටපු තරුණයෝ ඇවිල්ලා අම්මා උයනකම් බලාගෙන ඉන්නවලු බත් ටික කන්න. අම්මට කොච්චර සතුටු ඇද්ද? එක අම්මා කෙනෙක් කියනවා මම අර කිව්වේ අයියට. අවුරුදු 20 ගානකට පස්සේ ඇවිල්ලා පුතා වැන්දලු. ධර්මයේ තියෙන ආශ්චර්යය. ඔබ වහන්සේට කොයිතරම් පිංද? මගේ අම්මට තාත්තට කොච්චර පිං සිද්ධ වෙන්න ඕනද අපි මෙහෙම හැදුවට. මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයන්ට කොච්චර පිං සිද්ධ වෙන්න ඕනද? මොකද අපේ පන්සලට ලයිට් ආවෙත් 2014 අවුරුද්දේ. හරි දුෂ්කරයි. අපේ දායකයෝ අපිව නඩත්තු කරපු හැටි. දුප්පත් ගම් දුප්පත් පන්සල් පවුල් 150ක් විතර ඉන්නේ. අදටත් යන්න බෑ පාරේ වලවල් කිලෝමීටර් 3ක් විතර. කවුරුත් හිතන්නේ මං ඒ වගේ තැනක ඉන්නේ කියලා. මොකද මේ මිනිස්සු අපිට ඉගැන්නුවා. දායකයෝ පන්ති එක් කරගෙන ගියා. බයිසිකලේ තියාගෙන අපේ දායකයෝ අදට අර දානේ දෙනවා කියන එක භික්ෂුවක් විදිහට ඒ ශාසනික ව්‍යවහාරය යන ශාසනික වචන හරි ලෙන්ගතුයි අර කණ්ඩ බොණ්ඩ දීලා හදාගත්තා කියපුවාමනේ දායකයෝ අර දානේ දෙනවට වඩා අර පොඩි හාමුදුරුවෝ කියන චූටි හාමුදුරුවෝ කියන හැඟීමෙන් ඒ කටයුතු කරේ. අර හාමුදුරු කෙනෙකුට වඩා දරුවෙකුට වගේ ගෞරවයකට වඩා ආදරයක් තිබ්බා. එහෙම වුණාම එහෙම උනේ නැත්තම් කීයටත් අපිට මෙහෙම හැදෙන්න බෑ. ලොකු හාමුදුරුවොත් එහෙමයි. සහ ඔය මගේ විහාරස්ථානයේ රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියක් දැන් මේ දවස්වල මුළු ලෝකයක් දන්නවා. ඉස්සරහට මුළු ලෝකෙටම ධර්මයෙන් ප්‍රචාරය කරන තැනක් වෙයි මම වැඩ ඉන්න ගණේව පන්සල. තරුණයෝ දැනටත් පොදි ගැහිලා රොද බැඳලා ඉන්නවා ලබන අවුරුද්දේ ධර්මශාලා විවෘතයට සිල් සමාදන් වෙන්න එන්න. සමහරට තරුණයන්ගෙන් ඇහුවොත් අදටත් දන්නේ අට සිල් දස් සිල් කියලා කියන කණ එකක්ද බොන එකක්ද කියලා. දැන් ඉඳන් ලෑස්තිය මොකේද? කත්නෝරුවේ හාමුදුරුවන්ගේ පන්සලේ සිල් ගන්න යන්න. එහෙම හිතිච්ච එකම මදිද? එහෙම හිතන එකම 1500කට විතර ඉඳ ගන්න පුළුවන් ධර්මශාලාව. ඔය අශේන් දන්නවනේ මං ඇත්තටම කෘතඥ වෙනවා මේ වෙලාවේ. ගරු කරනවා. පහුගිය දවස්වල පන්සලට මාව හොයාගෙන ඇවිල්ලා පොඩි වැඩසටහනක් කරලා
ඉතින් මමවත් ඕවා කියලා තිබ්බේ නැහැ. මොකද අර තරුණයෝන්ගේ හිත් පරිස්සම් කරන්න ඕනේ හින්දා. මේ ලෝකෙටම අශයෙන් කිව්වනේ මේ කත්නෝරුවේ හාමුදුරුවෝ ඉන්නේ මෙහෙම තැනක කරන්නේ මෙහෙම වැඩක් මං හිතන යදකින්නත් අනිවාර්යෙන්. ඒ හින්දා මේක අපි හදමු මේක කරමු කියලා මුළු ලෝකෙටම කිව්වා. ඒකෙන් තමයි ගණේ වැව කියන එක මම ගණේ වැවේ ඉන්න කියන එක අපේ පන්සල එහෙම තැනක් කියන එක මිනිස්සු දැනගත්තේ නිසා ෂේන්ට බොහොම පිං සේන රත්න මහත්මයාට බොහොම වටිනා භූමියක්. භූමියේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් 125යි අර ආධ්‍යාත්මයේ හාමුදුරුවන්ගෙන් දෙන්නේ මිනිස්සුන්ට අපේ පන්සලේ 175ක් කොහෙන්ද? භූමියෙන් සහ පරිසරයෙන්. ඒ භූමියයි පරිසරයයි හරි බලපානවා. අවුරුදු 10 ගාණක් අපේ පන්සලේ මගේ පන්සලේ බුදුගුණ කියලා ඇති. කෝටි ගාණක් මිනිස්සු අවුරුදු 10 ගාණක් තිස්සේ මැදුම් පිදුම් කරලා ඇති. කවදාවත් පන්සල ඇතුළට ගියපු මිනිස්සෙගේ කටෙන් සෙතක් මිස දොසක් නම් එළියට ඇවිල්ලා නැතුව ඇති. ඉතින් ඒ වගේ භූමියකදී මනස සංවර වෙනවා කියන එක අහන්න දෙයක්ද? ඒ වගේ භූමියක් තුළදී මිනිස්සුන්ගේ හිත සුවපත් වෙනවා කියන එක. ඒ වගේ තැනක තමයි හිත නිමණ්ඩ ධර්මශාලාව හදන්නේ. 10 ගාණක් සිල් සමාදන් වෙයි බණ අහයි. කොහොමද දැන් ඒකේ වැඩ කටයුතු? ඇත්තටම කිව්වොත් එහෙම ඔය වැඩ නවත්තලා තිබ්බේ වහලේ ගහන්න සල්ලි නැතුව. දැන් පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා වහලේ ගහලා දෙන්නම් බඩු ටික අරගෙන දෙන්න කියලා. ඒක අර විශාලත්වය ටිකක් ලොකු හින්දා මිල ටිකක් අධිකයි. දරන්න වෙන වැය පක්ෂය ටිකක් එක හරි බරයි. ඉතින් හම්බුණා හෝ නැතා හෝ එක ලයිව් එකක්වත් එන්නේ නැහැ. දැන් තත්ත්වෙ මෙහෙමයි කියාගෙන හොඳේ. ඒ කියන්නේ මම කියලාත් තියෙනවා. ඒත් එක්කම තමයි මම දැන් මේ වැඩසටහන් නරඹන මම හැම දිනාටම මම ඒ ඉල්ලීම මම දායකත්වය ලබා දෙන්නට පුළුවන් කෙනෙක් අනිවාර්යෙන් මේ දායකත්වය සහයෝගය ලබා දෙන්න විශේෂයෙන්ම ධර්ම ප්‍රචාරණය වැඩ කටයුතු සෑහෙන වටින දෙයක්. විශේෂයෙන්ම ඔබ වහන්සේ වගේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් ඒ නිසා මම ලංකාව විතරක් නෙමෙයි විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා බොහෝ දෙනෙක් මේ වැඩසටහන නරඹනවා. හරි ටීවී වෙන්න පුළුවන් නැත්නම් මාව වෙන්නට පුළුවන්. මම ඔන්න ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න කරත් ඒ ආරාධනය කරන්න කැමතියි. රටක් ලෝකයක් සුවපත් කරන්න ඒ ආරාධනාව ලෝකෙටම කරාට ඔබතුමාට අනේක වාරයක් පින් අයිති වෙන්න ඕනේ. මොකද ඒක සාසනික හැඟීමෙන් කරන්නේ. ඒවා මේ කත්නෝරුවේ හාමුදුරුවන්ට කරන දේවල් නෙමෙයි. දැන් මේ දවස්වල යන වාහනේත් අපේ නිකරටේ ව්‍යාපාරික මහත්තයෙක් දීප එකක් යන්න එකක් නැති හින්දා. එතකොට නැත්නම් සමහරව හිතයි දැන් යනකොට මේ හොඳ වාහනයක් එහෙම හම්බෙලා කියලා. කිසිම දෙයක් අර ලාභ අපේක්ෂාවෙන් කරන්න නරකයි භික්ෂූන් විදියට. මොකද ලාභයේදී භික්ෂුව පිරිහෙනවා ඉක්මනට. ධනයේදී භික්ෂුව පිරිහෙනවා. මතක තියාගන්න ඕනේ. ශාසනයට කරන දේවලුයි භික්ෂුවට කරන දේවලුයි දෙකක්. මිනිස්සු කියනවා නේද ඔය පන්සල් හදනවා ඉවරයක් නැහැ කියලා. ඕක කිව්වට කමක් නැහැ හාමුදුරුවන්ගේ ගෙවල් හදනවා නම්. මොනවාද හදන්නේ? පන්සල්. හෙට යන්න වෙනවා කියලා දැන නෙමෙයිද ඔය හදන්නේ? කොහොමද දායක සභාව එක්ක අහුවෙලා එළෙව්වොත් එහෙම? යන්න වෙනවා අතාරින්න වෙනවා කියලා දැන කැපකිරීම කරන්න පුළුවන් මම දකින විදිහට සංසාරේ පෙරම් පුරන උත්තමයන්ට විතරයි. ශාසනික හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. ශාසනයේ සමහරක් දේවල් ආවට ගියාට විවේචනය නම් කරන්න එපා. ඕනම කෙනෙක් දැන් මට නම්බරේ සේව් කරන්න පුළුවන් ලහිරු අයියා කියලා. අයියා කියලා සේව් කරන්න පුළුවන් මොකද්ද? නමක් නැතුව. සහෝදරයාගේ විතරයි. ආය මට ඔක් කරන්න බෑනේ. කවුරුද හැඬුවේ කාටද රිදුනේනේ දුම්රිය මොහොතක් නතර වුණේ. කෝච්චියේ විතරනේ නැවතුනේ මිනිහ පටව ගන්න පෙට්ටියට. මාත් එක්ක 14ක් මහාන වුණා. දැන් කී දෙනෙක් ඇද්ද? මං විතරයි ඉන්නේ. සමහර තාත්තලා තමන්ගේ දියණියට වෙන තරුණයෝ පාවලා දීලා බයිනෝ. සමහර උදවිය ඉන්නවා මේ දරුවෝ හදන එක සෙල්ලමකට කරනවා.
අපෙන් කෙරෙන්න තියෙන දේ කෙරෙන්නේ නැතුව දරුවන්ගෙන් විතරක් කෙරෙන්න තියෙන දේ බලාපොරොත්තු වෙන දෙමව්පියෝ ඉන්නවනේ. බිරිඳයි දරුවෝයි එක්ක බත් ටිකක් කාලා ගෙදර ඉන්න තියෙන වෙලාව පිටස්තරයෝන්ගේ විනෝදෙට වැය කරන්න එපා.